ඔයාලා දන්නවාද ලෝකයේ දරුණුම මෘගයෙක් වගේ දුවන්න පුළුවන් සුපිරි ස්පෝර්ට්ස් කාර් එකකට ෆෙයා ලේඩි නැත්නම් ලස්සන කාන්තාව කියන නම දැම්මේ ඇයි කියලා? අන්න ඒ අපූරු ඉතිහාසය තියෙන JDM ලෙජන්ඩ් එක තමයි මේ Nissan Fair Lady 370Z එක. 1960 ගණන්වල නිසාන් සමාගමේ සභාපතිවරයා ඇමරිකාවේ සංචාර කරද්දී My Fair Lady කියන ලස්සන බ්‍රෝඩ්වේ නාට්‍ය බලලා මාරම ආස හිතුණා. ඔහුට ඕන වුණා ඒ නාට්‍ය වගේම මිනිස්සුන්ගේ හදවත් දිනා ගන්න පුළුවන් දකින්න ලස්සන හැබැයි පදින්න මාරම වේගවත් කාර් එකක් හදන්න. අන්න ඒ විදිහටයි මේ සුප්‍රසිද්ධ Fair Lady Z පරම්පරාව බිහි වුණේ. මේ 370Z එක ඇතුළේ තියෙන්නේ කිසිම වදයක් නැති, ලෙඩ දෙන්නේ නැති සුප්‍රසිද්ධ 3.7 ලීටර් V6 naturally aspirated engine එකක්. මේකෙන් අශ්ව බල 332ක් කෙලින්ම පසුපස රෝදවලට ලබා දෙනවා. මෙහි තියෙන සුවිශේෂී ඇරෝඩයිනමික්ස් හැඩය සහ කෙටි වීල් බේස් එක නිසා වංගුවලදී මේ කාර් එක පාලනය කරන්නේ පුදුම ලස්සන ස්වාභාවික රිද්මයකින්. නිසාන් සමාගම මේක නිෂ්පාදනය නැවැත්තුවත් අද විද්දි සපයා පාර්ට්ස් ඕන තරම් තියෙන තමන්ට ඕන විදිහට මොඩිෆයි කරලා සුපිරිම වයිඩ් බොඩි ලුක් එකක් ගන්න පුළුවන් හොඳම ඩ්‍රිෆ්ට් සහ ස්පෝර්ට්ස් කාර් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් නම ලස්සන වුණත් පාරීදි මෘගයෙක් වගේ හැසිරෙන මේ Nissan Fair Lady 370Z එකට ඔයාලත් ආසද? පල්ලෙහායෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා.